මෙඩිකල් ඇතුළු විශාල ප්‍රමාණයක් මේ ආහාරවලට යොදනවා. ඒ නිසා අද පාසල් දරුවා, සරුසවි දරුවා දැවැන්ත අර්බුදයට ලක් වෙලා තිබෙනවා. සිද්ධ වේ නොනාටි අමාරුවෙන් නංගි බය වුණාද? බය වෙන්න එපා. අන්තිම කෝච්චියත් ගියානේ. නංගි තනියම ඉන්න නිසායි මම මෙතනට ආවේ. අද කොයි හරි පරිස්සමට නැවතිලා හෙට උදේ කෝච්චියම යන්න. මෙතන ඔයා වගේ ඉටි රූපයක් ඉන්න ඕන තැනක් නෙවෙයි. බලාගෙන දිය වෙයි. Salma hadena pattini raga kola meka abina kelma pana moini ila naina kamnu satte hey kadir waradi satya 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 Salma hadena pattini raga kola meka abina kelma pana moini ila naina kamnu satte hey kadir waradi satya 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 satya
Thank you, sir. Come again. දැන් කරන්න දෙයක් නෑ ඔය කන්නෑනේ මොනවත් අඩුපාඩුවක් තියෙනවා. ඔව් ගෑනු ජීවිත කාලයම කරන්නේ අඩුපාඩු කියන කෙනේ දරුවා. ඉතින් අද කියලා වෙනසක් නෑ. ගෙදර යන කල්ම අඩුපාඩු කියයි. අමෘතය හදලා මෙතනින් තිබ්බත් ගෑනු සනසන්න බෑ. මොකක්ද අනේ ඔයාලට කිව්වේ? මේ වෙලාව යන්න කට්ටිය වැඩිනේ කියලා යන්න. Here. ඔයා ෆස්ට් රවුන්ඩ් එකේත් මූඩ් එක අවුට් වෙලා ප්ලේ කරේමි. Why? What's wrong? තාම අම්මා ආවේ නැහැ. එයා මෙච්චර පරක්කු වෙන්නේ නැහැ වෙනදට. මොකක් හරි කරදරයක්ද දන්නේ නැහැ. ෆෝන් එක ආන්සර් කරන්නෙත් නැහැ. Here's your bill, ma'am. Good afternoon, ma'am. Good afternoon. How can I help you? අපිට ගෑන්න sandwich with 2 cappuccino. එතකොට තව milkshake එකක්. මට ඕන chocolate brownies. හරි. එයාට ඒ වගේ එන්න. සජීව ඔයාට මොනවද ඕනේ? දැන් බඩගින්න ඉවරද? සර්ටත් ඒ සැන්විච් එකම ඕඩර් කරන්නද? ඕකේ. කෙලින් හිට ගන්න ශාලු. මන් දැනටමත් ගොඩක් පරක්කුයි මාලන්. මන් දන්නව ශාලු ඔයා යන්න. මම මෙතන කොහමද බැලන්ස් කරගන්නම්. ඔයා ගත්ත ඕඩර් එක දීලා ඔයා යන්න. එමි බලාගෙන ඉතින් ඔයා එනකල්. අනික මේ වෙලාවේ ඔයා අයෙක් ඉන්න ඕන. Order number 7 ready. Yes, sir. Thank you. Shit! මොනාදනේ මේ? මේ සෑන්ඩ්විච් වල කිසිම ෆ්‍රෙෂ්නස් එකක් නැහැනේ. මට ෆිෂ් ඇන්ඩ් චිප්ස් එකක් ගේන්න. Anything else, ma'am? CCTV එකෙන් මම බලාගන්නම්. මැඩම් එහුවොත් මං කියන්නම්. ඔයා යන්න. මට ඒ ගැන කෙනාව ෂුවර් නෑ මාලන්. ඒක මං ඕඩර් එක දීලාම යන්න. මගේ මේව දෙයියෝ බලා ගන්න නැත.
So sorry, sir. It's okay. Extremely sorry. අත්තරදීමක්. වැඩ කරන තැන්වලට ගන්න ඕනේ අඩි දෙක තුනක් උඩින් යන අය නෙවෙයි. බිමින් යන අය. සමහර පේනෝ නේද මේ වෙච්ච දේ? Shit. මගේ දවසම කෑවා. මේ බලනවා. මගේ ඇඟ පුරාම සෝස්. It's okay. Stop this. මෙලෝ සිහියකින් නෙමෙයි මෙතන වැඩ කරන්නේ. ඒ මදිවට එන මිනිස්සුන්ගේ සිහිය නැති කරනවා. එන්න බබා. අයින් වෙනවා. So sorry, ma'am. Emilia Fernanda to serve. Love all. Play. ජීවිතයට නොලැබෙන නොගැලපෙන දේවල් කිව්වට මට නැති වුණේම මං ආස කරපු දේවල්. ඒ නිසාම මං හරි ආදරේ මට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නේ එමීට. ප්‍රේමණීය මුණ ගැසීම් ගොඩාක් දැකලා තිබුණාට සමුගැනීම් හිතන තරම් ප්‍රේමණීය නෑ. ඒ හින්දා මම මැරෙනකම්ම එමී ළඟ ඉන්න දෙන්න. මං ආසයි. හැමදාම එයා මං එනකම් බලන් ඉන්නවට. එමි ඔයා ෆෝකස් එකෙම ඉන්න ඕනේ. ඕකේ? මේ වෙලාව වෙන කිසිම දෙයක් ගැන හිතන්න එපා. මේක වගේ chance එක. මේක වගේ අම්මගේ මහන්සිය. මේ මගේ මහන්සිය. ඕකේ? ස්කූල් එකේ බලාපොරොත්තු ඔයා. right? okay. go. එමි නැගිටින්න බලන්න දැන් වෙලාව කීයද කියලා. අද උදේම මම යන්නත් ඕනේ. හැමදාම කියන අදුන් හැමතැනම දාන්න එපා කියලා. මා තාසා ටිකක් රිලැක්ස් එකේ වැඩට යන්න. මේව දැක්කම හැමදාම මාත් යන්නේ ෆයර් වෙලා. ඇයි අනේ? ඔයාට මගේ පොඩි වද්දු කන්න නැද්ද එමි? ලස්සන්ට අස් කරන්න බැරි නම් දෙයියන්ගේ නාමයට හැඩ් නකර ඉන්නවද ප්ලීස්? එමි
එහෙනවා ඇති දැන් ඕක නවත්ත ගන්නකෝ. අම්මත් මාගේ ස්පෝර්ට්ස් කරලා බලන්න කොච්චර අමාරුද කියලා. මුළු ඇඟම රිදෙනවා තාම. කොහෙද? ඔයා දන්නවද ස්පෝර්ට්ස් කරන කෙනෙක්ගේ කන්ඩිෂන්ස්? මේ මසස් ටිකා වෙන්න රෙස් කරන්න ඕනේ. ඔයා දන්නේ ඉතින් how can I help you ma'am? Tea or coffee? මං ක්‍රීඩාව ගැන දන්නේ මොනවද? ඔව් එමි. මම ක්‍රීඩාව ගැන හරියට දැනගෙන හිටියේ නෑ. දැනගෙන හිටියේ නෑ නෙමෙයි. හරියට සෙල්ලම් කරේ නෑ. ඔට්ටුවේ වටිනාකම රේස් තුන අශ්වයා දන්නේ නෑනේ. ඒ වගේ තමන්ගේ වටිනාකම තමන් දන්නේ නැති වීමත් එක්තරා පාපයක්. On your mark. Set. Go. ඔයාගේ මිල්ක් එක රෙඩි? මේ තරංග මං අද දවල්ට මේ සලෝන් එකට යනවා. ඔයාට යමන්තට පුළුවන් නේ තෙලියල් ලන්ච් ගන්න මට යන්න වෙන්නේ නෑනේ. මට නම් කඩෙන් කන්න පුළුවන්. ඒත් මේ අමන්දට අද ප්‍රැක්ටිස් නේ. එයාට කොහොමද කඩෙන් කන්න දෙන්නේ? මොකක්ද අනේ? ස්පෝර්ට්ස් කරන කෙනෙකුට බැලන්ස් ඩයට් එකක් තියෙන්න එපා. අයියෝ තරංග ඔයා මට කියන්නේ හැම වෙලාවෙම එක එක්කෙනාගේ පෝෂණය ගැනම හිතේ තින්න කියලා දානේ. මට කියලා ජීවිතයක් නැද්දානේ. ලස්සනට අඳින්න ෆැෂන් කරන්න මමත් ආසයි. අර මේ අල්මාරියක් පිරෙන්නේ නැදුන් තියෙනවා. මං ඒව කොහෙට අඳින්න කියලාද කියන්නේ? නෑ අනේ. එහෙම දෙයක් නෙවෙයි මම කිව්වේ. මේ හැමදේම බැලන්ස් කරගෙන කරන විදිහ තමයි මං ආස විදිහ. ඇත්තද? ඔයා ආස එහෙමද? අනේ මේ තරංග. ගෑනු ඉන්න ඕන විදිය කියන නම් පිරිමි හොඳට දන්නවා. හැබැයි ඉතින් පිරිමි ඉන්න ඕන විදිය තමයි පිරිමි දන්නේ නැත්තේ. ඔයා එකක් හොඳට මතක තියාගන්න. ගෑනුන්ට මේ දේවල් එපා වෙලා අතහැරපු දවසට ඔය හැරිලවත් බලන්නේ නැහැ. අම්මා ඉමි යනවා මාත් යනවා මිත් එක පැත්තට. good morning. morning. හරියා. මට පරක් වෙන මාත් යනවා. පරක් කොයිද? හොම්වර්ක් තිබ්බනේ. මේ ඔයා සැලෝන් එකට යන්න මට පරක් වෙන්නේ ඔයා මේ. මේ පානේ මේක පොඩි වෙනවා. චර කලන්නේයක් නෑ ඉතින්. මොකද්ද කරන්නේ? මොනවා කරනවද මන්ද? මිනිස්සුන්ට පේනවා. පේන්න තමයි දුන්නේ. එයාට ඉතින් හතර වටේ මිටියට මට ඉන්නේ ඔයා විතරයි කියලා දැනගන්න එපයි නේද? කොහොමත් ඉතින් ඔය තනිකට ගෑනු පවුල් වලට සීදේවිකමට එනකොට කොක්ක දාන්නම තමයි බලන්නේ. ඒකනේ ඔයා ගාවට ඇවිල්ලා මේ ඇගේ එළියලි හේතු වෙන්න හදන්නේ. සීදේවි? සීදේවි. කිංස්ටන් ඉන්ටර්නැෂනල් ස්කූල් මගේ ලයිෆ් එකේ අලුත් පිටුවක්. මගේ ක්‍රීඩාව බැඩ්මින්ටන් නිසා මට ලැබුණ අවස්ථාවක්. අලුත් ස්කූල් එක අලුත් යාළුවෝ ටීචර්ස්ලා මේ හැම දේම යට මං මාව ලොකුවට දැක්කා.
Good morning everybody. Good morning miss. Sit. මම සැන්ඩ්‍රා මාටින්ස්. මම හිතනවා ඔයාලා දැන් ඔයාලා ගැන හොඳට දන්නවා කියලා. ඉතින් මමත් කැමති ඔයාලව අඳුරගන්න. Hi, මගේ නම ඇනා. මම මාකි තිලෝනා අමරසේ. New Zealand. Pilot කෙනෙක්. University. My brother. Family business. She is a doctor. මම මන්දා බෙසුන්දර. මම ගන්න ඕනේ දෙයක් ගන්න රෝස පාටි. මගේ නම අංජු සේනානායක. මං තමයි මේ පාසලේ ඉන්න ජ්‍යෙෂ්ඨතම බැඩ්මින්ටන් ක්‍රීඩිකා. මං ආසම් පාට අලු පාට. මගේ නම එමීලියා ප්‍රනාන්දු. ඒත් මගේ නමේ අයිතිය තියෙන ප්‍රනාන්දු කෙනෙක් මං දැකලා නැහැ. ඇත්තටම කිව්වොත් අහලත් නැහැ. හැබැයි මගේ අම්මා තමයි මගේ මුළු ලෝකෙම. එයා රෙස්ටුරන්ට් ස්ටුවර්ට් කෙනෙක්. වේටර්වරයක්. ඔව් ඒ විතරක් නෙමෙයි. මගේ අම්මා සිංගල් පේරන්ට් කෙනෙක්. මට ඉන්න අම්මත් තාත්තත් එයා. මගේ ආසම පාට සුදු පාට. මොකද මගේ අම්මා කියලා තියෙනවා සුදු පාටට හැම දෙයක්ම උරා ගන්න පුළුවන් කියලා. අනික සුදු පාටින් බැබලෙද්දී කළු වල තියෙන කැත හොඳට පේනවා. හැමදේම හොඳින් සිද්ධ වෙනකොට එක්තරා චරිතයක් හැම වෙලාවෙම මම රිද්දුවා. I don't have a competition with you. Hey, Anju. Really? අපි වත්තේ වැඩ කරන කමලක් දාන් ඉන්නේ ඔය වගේ shoes දෙකක්. ඇත්තද? මම වත්තේ වැඩ කරන කමල කියලා හිතා ගන්නකෝ. හැබැයි වත්තේ වැඩ කරන කමලත් එක්ක සෙල්ලම් කරලා පරාද වෙලා ගෙදර යන්න නම් හිතන්න එපා. ගෙදර ඉන්න කමල දැකලා දුක හිතේ. මරාගෙන කන්න හිතේ. එයා හිතුවේ මම එයාගේ ස්පෝර්ට් කරියරයකට ලොකු චැලෙන්ජ් එකක් කියලා. sorry සත්‍යා. මන් දැක්වා ගොඩක් වෙලා මං එනකම් බලන් ඉන්නවා. ටිකක් වෙලාස්තන එන්න හිතුවට අමාරුයි. මේ දවස්වල හරි පැක්. ඉතින් කෙලෙන් එනම ලස්සන වෙනවා. හැඩ වෙනවා. ඒකට ඔයා ශාලු බලන්න නේල්ස් කරලත් නෑ. ඔයා බියුටික ගැන මීට වඩා හිතන්න ඕනේ. හරිද? හරිද? අනේ අන්නනේ. මේ මොනවද බොන්නේ? ස්මූති එකක්. හාපෝ සෝ බෝරින් අනේ. ඔයාට අපිරිය නැද්ද දෙනන් ඔව දැකලා. අපි පබ් එකට යමු. අද වෙද එකත් මරු. අපි බොමුද? අද බෑ සත්‍යා. Come on. අනේ සත්‍ය මොකද්ද කරන්නේ? සත්‍ය ඔක තියාගන්න. Please. මම මේ නයි කවද ගෙවල ඉවර කරන්නද සත්‍ය? නෑ. උඹ මට මොනවද නොදුන්නේ? මට දුවෙක් දුන්නා. මට පවුලක් දුන්නා. මේ වේලිච්ච හිස් වෙච්ච පපුවට උඹ කිරිවර බර කියලා දුන්නා. දැන් නෑට නෑ කැපිලා. බොල් නෑ. ඒයි මොනවද නුගේ ඔබද බලන්න යනවා කියලා වැඩක් බලා ගන්නවා. උදව්වක් ඕනේද? නෑ තැන්ක් යූ. අපිට උදව් කරන්නත් පුළුවන් ඉතින්.
මොකද කිව්වේ? එමි එමි කායගේ පංච එකක්. අම්මා එනකන් ඔයා ගෙදර සේරම ලයිට්ස් ටික ඔන් කරන්න. ඔන් කරලා පරිස්සමට ඉන්න ඕකේ? හරි අම්මා. ඔයාට බඩගිනිද එමි? ඔව්. අද ප්‍රැක්ටිස් ඉවර වෙලත් මොකොත් කන්න බැරි වුණා. හරි. ඔයා මෙහෙම කරන්න. අම්මා එනකන් ඔයා රයිස් කුකර් එකට දාලා බත් එකක් හදන්න. හරි? මං එදා වගේ බත්තු යන්න. මේ අමතක වුණොත් අම්මි next month selection meet එකක් තියෙනවා කිව්වා. අද කෝච් කිව්වා දෙන්නයි ටුවර් එකට තෝරගන්න කියලා. මේ පාරේ එමිත් ඉන්න නිසා මොනවා වෙයිද දන්නේ නැහැ. එහෙම කියලා කොහමද බේබි? අදී ආපු කෙල්ලට ඔයා පරදින්න පුළුවන්ද? අනිත් එක ඉතින් එමි තේරනා කියලා වේට නම්මන්න පුළුවන් නෑ ඔය වියදම් බලා ගන්න. එහෙම තමයි දක්ෂයා තමයි තෝරන්න ඕනේ. එතකොට ලංකාවට ආඩම්බර. දැන් ඔයා කැපවීමෙන් ප්‍රැක්ටිස් කළොත් ඔයාට යන්න පුළුවන්. ඒ වුණාට අනේ අපි මේක හොඳට ප්ලෑන් කරන්න ඕනේ. නැත්තම් අපේ ප්ලෑන් සේරම අවුල් යනවා. ඔයාට කියන්න කෝච්ට පගාව දීලා ළමයි වැතුරට දාගන්න විදිය දෙමෝපියෝ දැන් ඉන්නේ. ෆ්‍රී ට්‍රාන්ස්පෝර්ට් කියයි. ෆ්‍රී එයාර් ටිකට් කියයි. එහෙම නැත්තම් ඉතින් කෝච්ගේ මනදොල පිනවන හරි ළමයව ටීම් එකට රිංගනවා. එහෙමට බඩු. අම්ම බොරු කියන්න එපා. අපේ කෝච් එහෙම නෑ. අමන්ත මේ යනවා යන්න මැදට පනින්න නැතුව. හැබැයි මං ඔයාට කියන්නේ මෙච්චරයි. ඔයා මේ ටුවර් එකට තේරුනේ නැත්තම් ඒ ඔයා බැඩ්මින්ටන් ප්ලේ කරන අන්තිම දවස. Stop this. ඇති. හොඳටම ඇති. දැන් ඔයාට ඕනේ දුව කොහොම හරි දිනන්නනේ. එච්චරයිනේ. නේද? එච්චරයිනේ. මම මෙහෙ බැරි වුණොත් වෙන ග්‍රහ ලෝකයක ටූර්නමන්ට් එකක් තියලා හරි කෙල්ලව යවනවා. හැබැයි එතකන් මටයි මගේ කෙල්ලටයි කනක් ඇහිලා පාඩුවේ ඉන්න දෙනවා. එනවා මෙතන. එමි ඉක්මන් කරන්න හොඳටම පරක්කුයි. මේ ඉන්නේ ලැස්ති වෙලා. අම්මගේ good girl. අම්මට අද ගොඩක් වැඩ තියෙනවා කරගන්න. මුලින්ම ස්පෙයාවිල් එකේ වැඩේ කරගන්න ඕනේ. අම්මයි හදිස්සියට මොනවා කරගෙනද දන්නේ නැහැ. ඔක්කොටම කලින් ඉතින් අම්මගේ එමි ඒ අම්මා මොකක්ද කිව්වද? ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් දෙමි? මම දැන් බලාගෙනවා සෑහෙන ලොකු කල්පනාවක. නෑ අම්මා මොකුත් නෑ. අද හරි කම්මැලි දවසක්. ඊටත් අපේ කෝච් කිව්වා අපිට ඉන්ටර්නැෂනල් කම්පිටිෂන් එකක් තියෙනවා කියලා. ඉතින් ඒකට සිලෙක්ෂන්ස් තියෙනවලු. ඉතින් හොඳයිනේ. ඔයා කොහොමද දිනයිනේ? තේරුණොත් හොඳයි. නොතේරුණොත් ඊටත් වඩා හොඳයි. රන්දීර් අහන්නකෝ. ඉතින් කියන්න ආගෙන තමයි ඉන්නේ. හෙට අපේ කොමන්වෙල්ත් සිලෙක්ෂන් එක. මේ පාරත් ශ්‍රී ලංකන් ටීම් එකට ඇතුල් වෙන එක තමයි මගේ හීනේ. දන්නවද? ක්‍රීඩාව ජීවිතය කරගත්තාම ජීවිතෙත් ක්‍රීඩාවක් වෙනවා ශාලු. ආදරේ විතරක් මං ජීවිතේ කරගත්තත් මගේ මුළු ජීවිතේම ආදරේ විතරක් වෙයිනේ. ඒක ෂෝ. කොහොමනත් ඔයාට තේරුණොත් හොඳයි. නොතේරුණොත් ඊටත් වඩා හොඳයි. ඔයාලා හැමෝම මේ විදිහටම ප්‍රැක්ටිස් කරගෙන යන්න ඕනේ. ඒ වගේම තමයි හොඳ මීල් එකක් ගන්න ඕනේ. මේ වෙන්ඩි පොඩ්ඩක් කොහොමද? හලෝ. මරකුණානේ. මේ මම ඔයාලට කෑම ගෙනාවා. මෙන්න මේ මිල්ක් ෂේක් එක ගන්න. මෙන්න මේ මේ පළතුර කන්න ඕනේ මතක් කළේ. කන්න නැතුව ඉන්නපා. හායි එමි. මොකෝ මේ පැත්තකට වෙලා? මං ඔයාටත් කෑම ගෙනාවා.
ප්‍රක්ටිස් කරලි වරුණාම හොඳට කන්න ඕනි දරුවෝ මන් දන්නවානේ ඔයා නැත්තම් බඩගින්න ඔහි සෙල්ලම් කරයි අබොන්න අම්මා ඇයි මෙච්චර පරක්කු මං ගොඩක් වෙලා බලන් ඉන්නවා මේ ඇයි අද අම්ම වේලාසන මොකද ඔයා අද පරක්කු එමි ඇයි අද පරක්කුනේ කියලා කියනවාද ප්‍රැක්ටිස් ඉවරෙන්න පරක් වුණා අනික මං අම්මට දවස් කීයක් කිව්වද ෂූ එක ගැලවිලා තියෙන්නේ කියලා මයක අලව ගන්න සපත්තු හදන කෙනෙක් ගාවට ගියා. ඒකයි පරක්කුනේ. අම්මා හෙට අපි ස්පෝර්ට් මියුසියම් එකට යනවා කිව්වා. ඒ නිසා යුනිෆෝම් අඳින්න නැහැ. මේ මට PT කිට් එක රෙඩි කරලා දෙන්න. මොකද්ද අසුබ නිමිත්තක් අපි වටේ කැරකෙනවා. මම දැකපුවේ රතු පාට කායක මගේ සැනසීම නැති කළා. මගේ හැම ප්‍රශ්නෙටම උත්තරේ මේ සත්‍යය. ඊරෑ ක්ලබින් ගිහලා ගෙදරනකොට පාන්දර 4යි. මුළු දවසම නිදාගත්ත සැපට. වෙලාවකට හිතෙනවා කාත් කවුරුත් නැති මේ තනිකඩ ජීවිතේ කොයි තරම්නම් රිලැක්ස්ද කියලා. ඒකට ඔයා කොයි තරම් බිසීද ශාලු? හා නැද්ද? හා නැද්ද හා? මේ බිසීකට මං ආසයි. ඕටි කරන්නත් ආසයි බම්ම. මේ මුකුත් නැත්තම් මං වෙන මොනව කරන්නද? හා? මොන දේ වුණත් මං වැටුණානේ. හැබැයි දැනගන්න ගෑනු වට්ටන්න පුළුවන්. අම්මල වට්ටන්න බෑ. ඉතින් ශාලු ඔයාට තියෙන්නේ මැරි කරන්න. කවුද බං දරුවෙක් එක්ක ගෑණියෙක් ගන්න? විකාර. අර නිකන් ඵලයන් බං යන්න. අම්මා සුදුවට ලස්සනට ඉන්නවා නම් බබා වඩා ගන්න ඕනේ තරම් පිරිමි ඉන්නවා. අනේ එපා. මං කොහොමද තීරණය කරලා ඉවරයි තනිකඩ වෙන්නේ. මං ඒ තීරණය තනි කරන්නේ නැහැ බං. උඹටත් ඉතින් ඕනේ මගුලකට ඕනේ වෙලාවක අඬන්න නම් පුළුවන්. ඕනේ කෙනෙක්ගේ අනුකම්පාවත් හම්බෙයි. හැබැයි මට අඬන්නවත් බෑ. මොකද මිනිස්සු බලාගෙන ඉන්නේ මට hina වෙන්න. හැබැයි ඔයා දන්නවද? මං ඕනේ තරම් තනියම අඬලා තියෙනවා. රැට වෙර වෙන්න බීලා නිදාගත්තාම කිසිම ප්‍රශ්නයක් මතක නෑ. හොඳට නිින්ද යනවා. ඇයි උඹ hina වෙන්නේ? සමහර දවස්වලට උදේ නැගිට්ටාම තමයි දන්නේ ඊරෑ වමනේ ගිහින් කියලා. ඊයා මල ජරාව කියන කැත්ත? උගුරට එනකම් බොන්නේ මොකටද? ලිමිට් එක දැනගෙන බොනවකෝ. මෝඩි. හුස්ම යන බව දැන ජීවත් වෙනවා නම් වමන යන බව දැන බීවහම මොකද වෙන්නේ?
Good morning. Good morning. ඇයිසාද මැඩම්මයි බබාවයි එක්කාවේ නැත්තේ? Are you mad? අපෝ එයාලා නම් මෙතෙන්නේ. අනිස මං ඒව අමතක කරලා ඉන්නේ. සර්ට ඕන වෙලාවක මැඩම් එක්කන් එන්න පුළුවන්. අනික ඒක එක්තරා සිදුවීමක් විතරයිනේ. ඔව් ෂාලු. කකුලකට වෙට්ටුවක් දාලා වැටුනොත් නැගිටින්න පුළුවන්. ඒක අමතක කරන්න පුළුවන්. හේත් හිතකට වෙට්ටුවක් දාලා වැටුනොත් ඒක අමතක කරන්නත් බෑ නැගිටින්නත් බෑ. ලෙඩ වෙනවා. සර් මොනවද ඔඩර් කරන්නේ? එස්ප්‍රෙසෝ එකක් ගෙන. එක්ස්කියුස් එස්ප්‍රෙසෝ ඩබල්. ඇයිශාලු ඇයද අපේ ලසර යන්න ඕන කිව්වේ මොකක්කරි අවුලක්ද? නෑ මාලන් මේ දවස්වල මගේ ඔළුව පිළිවෙලක් නෑ. මිනිියවාගෙන ඉන්ට්‍රස්ටින්නේ. හනේ මට වගෙන හන වෙලාවක් නෑ. හැම මනුස්සයම ජීවිතය ගෙවන්නේ ලිහාගන්න බැරි අවුලකි. ෂුව එකටම මෙයත් එහෙම කෙනෙක් වෙන්න ඕනේ. හම්මේ එදා අපි දැක්කනේ දාපු ගැටේ. Right. Okay, Abby enna. මේ පුද්දුමයි මෙයාද කලින්ම ඇවිල්ල අද නම් මං එනකොට මේ මීට ඉවරයි. දිලිනි හයි ඔය කොයි වෙලේ දාවේ මං දැක්කවත් නෑනේ. මේ බලන්නකෝ අනේ මෙයා අපි නම් ඉතින් මෙතනට ඇවිල්ලා ගොඩක් කල් නේදානේ. ඒක නම් ඇත්ත. අද තමයි එන ටයිම් එකක් ලැබුණේ. කොහෙද හැමදාම හවසට බිසි වෙනවනේ. ඒක තමයි. එමීට ඉතින් අපි ඉන්න හින්දා හොඳයි. ඕවා ඉතින් ওই දරුවට මතක තියෙයිද දන්නෙත් නෑ. මට ඉතින් ඔයාලා වගේ හුරුතල් කර කර ඉන්න වෙලාවක් නැති වුණාට ඒක මගේ නොසලකියලා නෙමෙයි කියලා එමේ හොඳට දන්නවා. ඒක හරි කතාවක් නේ ශාලු. ගෑනු ළමයි මේ වයසේ හුරුතල් කරන්න තු කවද හුරුතල් කරන්නද? නෑ නෑ. මං කිව්වේ මගේ එක්ස්පීරියන්ස්. එක වෙලක් නොකෑවට මැරෙන්නේ නෑනේ. කැමතිම දේ නොලැබුණාම හැමදේම ඉවර වෙන්නෙත් නෑ. මිනිහෙක්ට ඕන තනි හයියට හැමදේම දරා ගන්න පුළුවන් හයිය හිතක් විතරයි. ඒක හුරතලයට හයිය වෙන්නේ නෑ දිලිනි. හොඳ අම්මෙක් වෙන්න මට බැරි වෙන්නේ නැති. හොඳ දරුවෙක් හදන්න එක බාධාවක් නෙවෙයි. අම්මා මං ඉවරයි. අදවත් මාව කැෆේ එකට එක්ක යන්න. ෂුවර්. ආන්ටිට බයි කියන්න. බයි. Thank you so much දිලිනි. ඔයාලා මගේ දරුවා වෙනුවෙන් යමක් කළා නම් ඔයාලගේ දරුවන්ට මල් පිපෙනවා වගේ හරියන්න ඕනේ. See you. See you. එමියෝක හක් කරගන්න. එමියෝක හක් කරගන්නවා. ඔයා මගේ මොන හරි හංගනවද? මට කියන්න එදා ඔයාව ඩ්‍රොප් කරන්න ආපු රෙඩ් කලර් කාර් එක කාගේද? ඒක හයර් එකක්. ඒක හයර් එකක් නම් මම බහැලා අතවනන්න ඕනේ නෑනේ. අයියෝ අම්මා මං වැරදි දෙයක් කරා වගෙන අහන්නේ.
ඔයා හිතන්නේ මම මගේ බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එක්ක ආව කියලාද? බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා නම් ඔයාමට හංගන්න ඕනේ නෑ නෙමේ. අනික මං හොඳටම දන්නවා ඔයාට පිරිමියාලෝ ඕන තරම් ඉන්නවා කියලා. ඒත් ඇයි ඔයාට කියන්න බැරිය රතු පාට කායක කාගේද කියලා? අම්මා don't worry. එයාවේ හයර් එකක්. එච්චරයි. එමි ඔයා දන්නවන්නේ බැඩ්මින්ටන් කියන්නේ මොන වගේ සෙල්ලමක්ද කියලා? හරි කොටුවක් ඇතුලේ කරන්න ඕනේ සෙල්ලමක්. එහෙමනේ? අම්මට මාව විශ්වාස නැද්ද? විශ්වාසයි එමි. හොඳටම විශ්වාසයි. එහෙනම් ඇයි මට මෙච්චර වද දෙන්නේ? විශ්වාසය කියන්නේ ඇත්තට නෙමෙයි කියලා දන්න හින්දා. බයි. ඔයා මෙහෙමයි මිස්. සමහර මිනිස්සුන්ගේ මොලේ ඇඟයි දෙකම ශක්තිමත්ව පිහිටන්නේ නැහැ. මසල්ස් හොඳට පෙම්බිලා තිබුණට මොලේ තනිකරම හිස්. ඔයත් පරිසං වෙන්න. පොරකුකුල්ලු යුනෝ පොරකුකුල්ලු. එංගොල්ලෝ චිකන් කියලා ගෙදරා යන හොඳේ. පව්වනේයා බය වෙලා ඉන්නේ. ඔයාගේ ඔය විහිළුව දැන් නවත්ත ගන්න. එක්සලන්ට්. ඔයා ගාන හරියටම හැදුවා. හැම වෙලාවෙම ලොකු සීන් එකේ ඉන්න එපා. අනිත් එක මං ඔයාට ගොඩක් දවස් ඉඳන් කියන්න හිතන් හිටියේ ඔයාට මගේ ඇඟේ ස්ට්‍රෙන්ත් එකවත් ටැලන්ට් එකවත් ගන්න බෑ. අංජු අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න එපා. ප්ලීස් ගෙට් අවුට්. ශාලු. හරි. දැන් බෑන්ක් එකට යන ටයිම් එක. එන ගමන් මේට අලුත් බැඩ්මින්ටන් රැකට් එකක් අරන් එන්නත් ඕනේ. පව්වනේ. ඊයේ රෑත් කියන අලුත් රැකට් එකක් ගේන්න කියලා. ස්පෝර්ට් බඩු ගන්නවා කියන්නේ මට සැලරිස් දෙකක්වත් එනකන් ඉන්න වෙනවා. එමීටම වියදම් කරලා මගේ ක්‍රෙඩිට් ලිමිට් එකත් ඉවරයි කියන්නකෝ. බයි. බයි. ඒකනේ ශාලු. ඔයාට try කරන කෙනෙක්ව බඳින්න කියන්නේ. හැමදාම ඔයාට ඔය බර උස්සගෙන යන්න බෑ. අනේ අර හැමදෑම ආව මෙහි බලන්න ඉන්න සමනල් පැටිය ඉන්නකම් කසාදයක් කරගන්නවා බොරු. ඊයානේ. වටනමා මොකද්ද වගේ? කරුමෙට ඉපදෙන ළමයි. පව් අම්මාලි. මේ ලෝකේ මනුස්සකම් වලට කියන්නේ නපුස්සකකම් කියලානේ. කට්ට කෛරාටික කුහකයෝ තමයි මාරම ස්මාර්ට්. අම්මෝ. යාළුවෙක් නැති ජීවිතයක් කියන්නේ සාක්ෂි නැති මරණයක් වගේ තමයි බං. දැන් මට මැරෙන්න උනත් බය නැහැ. සත්‍යය මේව මැරෙනකන් උනත් බලාගනි. හරිද? බයි. ශාලු බැංක් ස්ලිප්. ශාලු! අම්මා ඇස්සරින්නකෝ මං කවදාවත් දැකලා නෑ ඔය විදියට ඇස් වහගෙන ඉන්නවා. මම රැට නිදාගන්නකොටත් අම්මා හැරිලා හිටියේ. මම උදේට නැගිටිනකොටත් අම්මා හැරිලා හිටියේ. මට ඔයාව නිදාගෙන ඉන්න බලන් ඉන්න බෑ. Don't worry, darling. She'll be fine. ශාලු අවදාල කොහෙවත් යන්නේ නෑ. ඒක මං හොඳටම දන්නවා. හරිද? ශාලුගේ පණයි ඔයයි කියන්නේ දෙකක් නෙවෙයි. එකක්. Don't cry, okay?
අනි බලන්නකො තැන් කොච්චර වෙලාද මේ එමිත් ගොඩක් බය වෙලා ඉන්නේ. තව ටිකක් වෙලා යයි ඩොක්ටර් දැන් බලන ගමන් ඉන්නේ. අපි ඇක්සිඩන්ට් එක වෙච්ච ගමන් මෙහෙට අරන් ආවා. තරංග වෙලාව බලන්නකො. අපි මෙතනට පිට දැන් පැය 4කටත් වඩා වැඩි. ඇයි මේගොල්ලන්ට මෙච්චර හරියක්ලත් කවුරුවත් නැද්ද? අහන්න. මිනිස්සෙක් නෑ කියමුකෝ. අම්මා තාත්තා සහෝදරයෝ මේගොල්ලෝ හසින් වැටලා නෙමෙයිනේ. නිකමට හිතන්නකෝ. අපිට මෙහෙම දෙයක් වුණා නම් මෙතන මේ තිලිනි මේ මෙතන අඩුපාඩු යන්න එපා. අපි අපිට පුළුවන් දේ කරමු. මේ වෙලාවේ අසල් වැසියු විදියට කරන්න ඕනේ අපි මේ එමීව බලා ගන්න එක නේද? මේ ශාලු ඔය විදියට හිටියට එයාගේ යටිහිත වැඩ. එයා දැන් එයාට ඔහොම වුණාට එයා හිතන්නේ නැත්තේ එමී ගැන. තරංග මෙලම බඩගින්නේ පොඩක තේරුම් ගන්න. හරි එකපාර කිව්වම ඔබ කියන දේ අහන්න ඉන්නකෝ. තරංග බලන්නකෝ අනේ වෙච්ච දේ. අයියෝ වෙන්න දෙයක් නැහැ. ශාලුට මුකුත් වෙන්නේ නැහැ. ඒකමට ෂුවර්. අනේ ඒක මන් දන්නවා තරංග. හුස්ම ගන්න වාරයක් ගානේ පිපිරෙන්න බලාගෙන අටුවප බෝම්බයක් එකක පපුව මැද්ද තියෙනවා. දවස ගානේ මෙරි මෙරි ජීවත් වෙච්ච ගෑණියෙක්ව ඉන්නේ. එක්ස්කියුස්. ඔයාට මෙතන මේ බදාගෙන වැළපෙන්න මෙතන කවුරුත් මැරිලා නෑනේ. තමුන්ට තෝරන තිකන්නේ උනක එපක කරේ තියගෙන එනවා යන්න. මම බලා ගන්න. මේක විහිළුවක් නෙවෙයි ශාලු. අපි දෙනගේ අනාගතය ගැන ප්‍රශ්නයක්. I'm serious. ඔයාටවත් මටවත් මේ ගමන යන්න බෑ රන්දීර්. හිතුවක්කාර වෙන්න එපා ශාලු. මේ වෙලාවේ වටින දරුවෙක් නෙමෙයි. රටට මෙඩල් එකක්. එහෙනම් මේ දරුවා නැති කරන්න අපිට අමාරුවෙන් හිත හදාගන්න වෙනවා. දෙමව්පියෝ දරුවා අතර තියෙන බැඳීම හොඳටම දන්න ඔයා. ඇයි මෙයා වෙනුවෙන් හකපලන්නේ නැත්තේ? ඇයි එපා කියන්නේ? මම යවදාලා කොහෙවත් යන්නේ රන්දීර්. මට යන්න බෑ රන්දීර්. මම යන්නේ. මම යන්නේ රන්දීර්. තරංග ශාලුට කවද සනීප වෙයිද අනේ? දෙයනේ බලන්නකො ඉන්න විදිහ. 99න්නේ බේරිලා තියෙන්නේ. එයාට සිහිය ආවනේ. එයා තව ටික දවසකින් රිකවර් වෙයි. පව්වෙති. මොනවා වුණත් ඉතින් ඕවයින් ස්කූල් ප්‍රැක්ටිස් දෙකම මිස් වෙන්නේ මීට. ප්‍රැක්ටිසස් මිස් වෙන්නේ කොහොමද? එයාට අමන්දත් එක්ක කන්ටිනියු කරන්න පුළුවන් නේ. අනේ මේ දේවල් නේතුරු තව ගෙවල් අස්සිතා ගන්න අතර. හරි ෂෝක් කෙමි. මේ දවස් ටිකේම වට මාත් එක්ක ඉන්න පුළුවන්. ඒකනේ. අම්මට මතකද පුංචි කාලේ මයි ෆැමිලි චිත්‍රයක් ඇන්ද. මං ඒ චිත්‍රයේ සත්‍යවයි අම්මවයි මාවයි ඇන්ද. ටීචර් මට බැන්න. ඇයි අම්මලා දෙන්නෙක් ඇයි තාත්තා නැද්ද කියලා. මේ ලෝකේ හැමෝටම එකම විදියට පවුලක් නෑනේ පැටියෝ. ඔය ඇන්ද හරියටම හරි. ඔයාට පේන්න ඉන්න අය විතරයි ඔයාගේ ෆැමිලි එක. ඇත්ත අම්මා. ඒකේ තේරුම වෙන්දට වඩාත් දැනෙනවා. අම්මා කෙනෙක්ගේ අඩුව කාටවත් පුරවන්න බැහැ. සත්‍යවයි මාවයි තනි කරන්න එපා අම්මා. අපිට ඉන්නේ ඔයා විතරයි. ශාලුට මොකක් හරි වුණොත් එමිව කවුද බලාගන්නේ? ඒවට තමයි ඉතින් අනාථ නිවාස කියන දේවල් තියෙන්නේ. බඩේ නේද? මහන්සියද? ආමි ගන්නතනි. මං කවන්නේද?
thank you. අනේ මේව කන්න ඕනේ. මං කවන්න. නෑ අද මේව කන්න ඕනේ. මොනවද කරේ අද? හොඳට කන්න ඕනේ ශක්තිය එන්න. කන්න ඕනේ මේ ඔක්කොම ටික. මොකද ළමයා? අද ඔක්කොම කන්න ඕනේ. තාම කටවල් දෙකයිනේ කෑවේ. පේනව නේද කිසි දෙයක් නැති ළමයි හැදෙන විදිහ? ඒකටත් එක්ක ඔයා මම රටේම තියෙන ජාති කෙනත් කැව්වත් කනවෑ? මන් දැන් වරුවක් තිස්සේ කවනවා. ඇයි අම්මයි මීට හැමදේම නැති ළමයා කියලා බනින්නේ? එයාගේ අම්මා ඉන්නකොට හදලා දෙන කෑම අම්මා දැකලවත් නැහැ. ඊයේ ඩිනර් වලදී එමි කෑවේ නැහැ අත කෑවා. පව් අම්මා. එයාට අම්මා මතක් වෙනවා ඇති. ඔව්. අම්මා මතක් වෙනවා කෙසේ වෙතත් අම්මා හොටෙල් එකෙන් ඉතුරු වෙලාගෙන කෑම මතක් වෙනවා ඇති. කනවා. මල විකාර. තරංග අපි කවද්දනේ මේ කරදරෙන් නිදහස් වෙන්නේ? මොන කරදරින්ද? මේ කාමරේ ඉන්න කෙනා ගැන මං කියන්නේ. ඒ පොඩි ළමයාකින් ඔයාට මොකද්ද තියෙන කරදරේ? පොඩි. හොඳ පොඩි. මට නම් පේන්න බෑ. පුදුමාලි ඔලුවක් යන්නේ තියෙන්නේ. අපේ එක්කෙනත් නරක් වෙනවනේ. මේ ඒ ළමයා කරදරයක ඉන්නේ. ඔයත් එක්ක බජව් දාන මානසිකත්වයක් නැහැ. පොඩ්ඩක් හිතන්නකෝ තරංග. ඔය ගැන කවද සනීප වෙයිද කියලා කවුද දන්නේ? ඔය වෙලාගෙන ඉන්න විදිහට. ඔයා කියන්නේ එතකම අපි ඔය ළමයා බලා ගන්න ඕනේ කියලාද? ස්කූල් එක යන්න ඕනේ. ප්‍රැක්ටිස් එක යන්න ඕනේ. ක්ලාස් එක යන්න ඕනේ. රෙදි හොදන්න ඕනේ. මට නම් දැන් ඇත්ත වෙලා තියෙන්නේ. මට මහන්සියනේ. ඔයා ශාලුට කියන්න දැම්ම. වෙන තැනක් හොයාගන්න කියලා. එමි ආඩන මම සත්තන එක යනවත සත්‍ය අන්න ඔයාගේ අම්ම ඇවිල්ලා. අනුවා එහෙනම් මෙයාගේ නොට්ස් එක ගලවලා එයාගේ ෆිනිෂ් කරන්න. ඕකේ? හරි සත්‍ය මම ෆිනිෂ් කරන්න. ඔයා යන්න. අම්මා. ඔය පුතේ. මේ නගිගේ වෙඩින්න එකට මට ස්වභාවයක් පුතේ. ඔබල දෙන්නම එක බඩවැල කඩාගෙන ආවේ. ඔබ මොන තත්ත්වෙන් හිටියත් මට එක වෙනසක් නෑ පුතේ. තාමත් මං ආසයි ඉස්සර වගේම ඔබව තොරලු කරගෙන ඉන්න. මම කරුව කර අම්මෙක්. මේවා බල බල මට ඉන්න සිද්ධ වුණා. තාත්තා කැමති නෑ උඹේ මුණවත් දකින්න. නාගගේ මනමාලයාගේ පැත්තේ උන් ඉනා වෙනවා දකින්න මං කැමති නෑ. තාමත් රස කෑමක් ඇදුවම උඹ මතක් වෙනවා මට. මං ඕල්ල උඹ මතක් කරනවා. මයි කොල්ලට මොන ඇස්වාද මේ වැදුනේ කියලා.
කොහේ හිටියත් මම්මගේ නංගිට විශ් කරනවා ඒ මගේ නංගින්නේ මන් අපුන්සකෙක් කියලා මිනිස්සු මාව හංවඩ ගැහුවට අම්මේ පිරිමි 1000ක් ඉස්සරහා කෙලින් හිට ගන්න ශක්තිය දැම්මට තියෙනවා රටේ මිනිස්සුන්ගේ කටවල් වලට බයි අවුරුදු 16දී මාව ගෙදරින් පන්නලා ලෝකෙට බය ජීවත් වෙන නපුන්සකයා මම නෙවෙයි තාත්තා බලන්න දෙනදී කාලේ ඉන්න බැරි එක තෝ අපිට රෙදක්කදම් පාරේට බැරි කරනවා තොට ගෑනී කොගෙන ඉන්නෝනේ ගෑනී කොගෙන එහෙමනම් පලතෝ මේ පලකී කොහේ යන්නේ තොලින් කියලා පල අපි ගෑනී ජාතක කළේ නෑ අපි ජාතක කළේ අංග සම්පූර්ණ පිරිමියෙක් මූ අපිට සැනසෙල්ල ඉන්න දෙන්නේ නෑනේ තෝ බල යන්න මගේ දෑයට නොපිනි තෝ දන්නවද මිනිස්සු අපිට මොකද්ද කියන්නේ කියලා අයියා අයියා හොඳ අයියා සත්‍යා එන්නට සෙන්ටිමෙන්ට් මේ නංගිව බලා ගන්න අයියා කෙනෙක් ඉන්නවද නැද පුතේ තාත්තට වද්දේ තියෙන රෙස්පෙක්ට් එක නැති කරන්න එපා පුතේ අයියෝ සාමේ අයියා මොන සාමයක්ද මේ පඩිය තෝ බලන්න මයි දහෙන්න නොපිනි මීට වඩා හොඳයි තෝ අම්මගේ බඩේදී පෙරලා ගියාන බලන්න මට අයිමත් මං වදාපු පිරිමි පුතා දකින්න වෙන්නේ නැද්ද? මේකද ඔයාගේ අවසානේ? අපිට ඉස්සර වගේම ආපහු එක ගෙදර ගිහින් බැරිද පුතේ? පුළුවන් අම්මේ අම්මට පුළුවන් මම අම්මටයි තාත්තටයි ඉස්සෙල්ලා මැරුණාම අම්මා මාව අම්මලා ගෙදරට අරගෙන යන්න මොකද මිනිස්සෙක් මලාට පස්සේ එයා ගෑනියෙක්ද පිරිමියෙක්ද කියලා හංවඩු ගහන්නේ නැහැ කවුරුත්. මැරුණම කියන්නේ මිනිය කියලා. අයියෝ කඩනේ. ජෙනිසල්. නංගිට මම විශ් කළා කියලා. එදා මං ගෙදරින් ගියේ ආයේ ගෙදර දිහා හැරිලවත් බලන්න නෙවෙයි ඇඟට හිරවුණු ඇඳුම ලෙහැලා පහසු ඇඳුමක් ඇඳ වගේ හැඟීමක් එදා මං අත්වින්දා මගේ ඇඟ ඇතුළේ හිටපු ගැහැණු ආත්මය මං මුදා හැරියා ඒකට මට දෙවියෝ අවස්ථාවක් දුන්නා හැබැයි කිසිම මනුස්සෙක් මට අවස්ථාවක් දුන්නේ නෑ ශාලුගේ තත්ත්වේ ගොඩාක් සීරියස් නෑ නේද? නෑ එහෙම ප්‍රශ්නයක් නෑ. කොහොමත් ඉතින් ඔළුවටයි කකුලටයි ඩැමේජ් වුණාට පස්සේ සුව වෙන්න ගත වෙන කාලේ මාසයක්ද දෙකක්ද අවුරුද්දක්ද කියලා හරියටම කියන්න බෑ. ගෙදර ගියාට පස්සේ කකුල සම්පූර්ණයෙන්ම සනීප වෙනකන් බෙඩ් රෙස්ට් කරන්න ඕන. Thank you doctor. Excuse me. Yes please. එමි අම්මව ඉක්මනින් ඩිස්චාර්ජ් කරා ඇත. අම්මට දැන් හොඳයිද? She's recovering. මම ඔයගොල්ලොත් එක්ක ඉන්නවා. Don't worry. ඕනම දෙයකට මට කෝල් කරන්න. පැටියෝ මේ අහන්න. ඔයාගේ අම්මියෝ මං ඉක්මනට ඔයාලකට ගෙනත් දෙනවා. Okay? I love you darling. I love you too. පොඩි කමටද මොම්? අම්මා වගේම නැතේ දෝනියෙන්ද? I love you too.
කෝවනේ දැන් මෙතන තිබ්බ යතුර. උදේ තිබ්බ දැන් නැහැ. යතුර දැක්කද? ඔව් ඉතින් මම මේ ගෙදර සර්වර්නේ. උදේ ඉඳන් නහිනව ඒව නම් පේන්නේ නැහැ. හැබැයි රට වටේම ගෑනු ගැන දුකයි. ගෙදර ගෑනට එන ගැහුවත් කමක් නැහැ. මෙතන තිබ්බ යතුර කෝවනේ. යතුර නැති වෙලා හුඟක් කල් මේ ගෙදර සතුට ලොක් වෙලානේ. I sure ma'am. Know how to go. I'm okay. Marlon, all good? Yes, madam. Madam, මම පෙරේද ශාලුව බලන්න ගියා. එයාට දැන් ගොඩක් දුරට සනීපයි. කකුල විතරයි පොඩ්ඩක් ඩැමේජ්. මාලන් එයාට ඇවිදින්න බැරි වෙයි කාලෙකට. ඒ තරම් කාලයක් අපිට බලන් ඉන්න බෑ. ඒ නිසා තව කෙනෙක් ගන්න වෙනවා. මැඩම් මේ මොහොතේ ගොඩාක් අසරණ වෙලා ඉන්නේ. එයාට ජොබ් එක අවශ්‍යම වෙලාවක් මේක. මාලන් ශාලු වෙනුවට කෙනෙක් හිතන්න. පුද්ගලයා මත ආයතනය පවතින්නේ නැහනේ. ආයතනය මත පුද්ගලයා පවතිනවා මිසක්. අනික හොඳට මතක තියාගන්න ශාලුට තියෙන ප්‍රශ්න නෙමෙයි. බහුවර්ණ ප්‍රශ්න. ඔයා කවද වෙනකම් මේව කරන්නද සත්‍ය? ඩොක්ටර් කිව්වට මාස දෙකක් බෙඩ් රෙස්ට් කරන්න කියලා මට එහෙම ඉන්න පුළුවන්ද කියන්නකෝ? එමි. නෝ අම්මා. ඩොක්ටර් ස්ට්‍රික්ට්ලි කියලා තියන්නේ අම්මට ඇවිදින්නවත් කකුල බිම තියන්නවත් එපා කියලා. ශාලු පැටියෝ මේ අහන්නකෝ. සත්‍ය මන් දැන් පොඩි ළමෙක් නෙමෙයි. එමි මෙයාගේ ඔළුව දැන් ඉදිනීගෙන එන්නේ. මාවත් පොඩ්ඩ අයින් කරන සීන් එකේ ඉන්නේ දැන්. සැරින් සැරේ කියනවා මට සයිඩ් වෙලා ඉන්නලු. ඔව් ඉතින් හැමතිස්සෙම මතක් කරලා දෙන එක හොඳයි. මම පවුලෙන් පිට කියලා. දෙන්නේ උඹ ඔය කට කැඩෙන්න. ඇයි යන්නේ හැමදේම පේන වැරදියට? මං කිව්වේ හැමදාම වඩ කරදරයක් වෙන්න බෑ කියලා විතරයි. එතකොට මුල්ම දවසේ මොකද්ද කිව්වේ? මැරණකම් ඔය දෙන්නව බලාගන්න කිව්ව නේද? ඔව් ඉතින් මම දලඹුවෙක්නේ. දලඹුව ගෑවෙනකොට හැමෝම පැනලා දුවනවා. ඔයා නම් දලඹුවෙක්ම තමයි යන්නේ. දලඹුව තමයි ලස්සන පාට සමනල්ලු වෙන්නේ. මං Stop this. ඔය දෙන්නම දලඹුවෝ. දලඹුවට දලඹුවෙක් ගෑවුනාම කසන්නේ නෑනේ. අප්පට සිරි බලහංකො මේකි. ඔයාට වගේම ලස්සන ළමා කාලයක් පවුලක් මටත් තිබුණා එමි. අපි මේ වගේම ආදරෙන් සතුටින් ජීවත් වුණා. හේත් එක දවසක මේ කිරිලිට ඕනේ වුණා කූඩුව කඩාගෙන ගිහින් අලුත් කූඩුවක් හදන්න. සති දෙකකට මෙච්චර ඇඳුම් මොකටද ළමයෝ? හරියට කසාද බැඳලා යනවා වගේනේ. සීතලට අඳින ඇඳුම් විතරක් ගෙනියන්න. අපේ ෆැමිලි එකේ කිසිම කෙනෙක් ඔය වගේ ජාත්‍යන්තර තරඟවල දිනලා නැහැ. දැන් අපේ කට්ටියගේ ඇස්වල කටු අයිනවා වගේ ඇති. කෙල්ල ඉතින් ගියේ මගේ ආරෙටනේ. ඔයාට පිස්සුද නිර්මලා? මේ වගේ හොඳ දවසක මේ කෙල්ලව අඬවන්නේ අපි hina වෙලා නේද ඉන්න ඕන? දුව ඔයා කිසිම මෙඩල් එකක් ගෙනාවේ නැතොට මට කමන්නේ නැහැ. ඔයා මේ ගමන ගිහලා පරිසංග වෙලා එන්න එච්චරයි මට උන. මේ සල්ලි ටික තියාගන්න. මදි වුණොත් මට කියන්න. මම මෙහෙන් දාන්නම්. ඔක්කො වේදන් කරන්න එපා අක්කේ. අපිට මොනවාරි කන්න අරන් එනවා. ඒකෙනුත් ගේන්න ඕනද? පිස්සුද මොකද? අයි ගෙදර මුකුත් නැද්ද? ඒකනේ. මට මුකුත් ඕනේ නැහැ. ඔයා පරිස්සමෙන් ගිහලා එන්න විතරයි ඕන. හරිද රත්තරන්? තාත්තා. ඔන්න බේබි මම වෙන්ද නවත්තන තැනම නැවත්තුවා. අද මේ ලොකු තරඟයකට යන්නේ. යන්න. දෙවියන්ගේ ආශිර්වාදය අරගෙන ඉන්න. දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගන්න වටින කෙනෙක් නෙමෙයි අංකල් මම.
අපි අං අංකල් පරක්කු වෙනවා කට්ටිය බලාගෙන ඇති